ඔබ දන්නවද? ඔබ නිරෝගීව ඉන්න උත්සාහ කළත් ඔබේම ඇතැම් පුරුදු නිසා ඔබේ ශරීරය ඇතුළතින් දුර්වල වෙනවා කියලා. අපි නොදැනුවත්ම කරන මේ වැරදි අපේ ආයු කාලය කිටි කරනවා. ලංකාවේ අපේ ගොඩක් අයට තියෙන පුරුද්දක් තමයි කෑම කාපු ගමන් රස්නේට තේ කෝප්පයක් බොන එක. නැත්තම් කෑම කන ගමන් තේ බොන එක. ඔබ දන්නවද? ඔබ මේ කරන්නේ ඔබේ සිරුරට ලැබෙන්න ඕන පෝෂණයට බාධා කරන එකක් කියලා. ඔබ කොච්චර ගුණදායක කෑම කෑවත් තේවල තියෙන රසායනික සංයෝග නිසා කෑමේ තියෙන යකඩ ශරීරයට උරා ගන්න එක නවත්තනවා. ප්‍රතිඵලය වෙන්නේ ඔබේ ලේ අඩුවීම. එහෙවත් නැත්නම් ඇනීමියා රෝගයට ඔබ ගුදුරු වීමයි. ඒ නිසා මතක තබා ගන්න තේ බොනවා නම් කෑමට පැයකට කලින් හෝ පැයකට පසුව බොන්න පුරුදු වෙන්න. අපි ඊළඟට කතා කරමු ලුණු ගැන. කෑම පිඟානේ ලුණු ඇති පදමට තිබුණත් තව ටිකක් ලුණු එකතු කරගෙන කන්න ඔබත් පුරුදු වෙලා ඉන්නවද? එහෙනම් මතක තබා ගන්න ඔබේ කරන්නේ ඔබේ හදවතේ ක්‍රියාකාරීත්වය සෙමින් අඩපණ කරන නොපෙනෙන උගුලකට අහු වෙන එකයි. අන්න ඒ නිසා තමයි අධික රුධිර පීඩනයට නිහඬ මාරයා ලුණු වෙන්නේ. දැන් අපි බලමු ඔබ බොහෝ දෙනෙක් රැට කරන ලොකුම වැරද්ද ගැන. ඔබත් රෑ 9-10 වෙනකම් ඉඳලා පරක්කු වෙලා කෑම කන කෙනෙක්ද? එහෙනම් මතක තබා ගන්න ඔබේ ශරීරය රාත්‍රී කාලයේදී සූදානම් වෙන්නේ විවේක ගන්න මිසක් ආහාර ජීර්ණය කරන්න නෙවෙයි. පරක්කු වෙලා කෑම කනකොට ඔබේ සිරුරේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝමෝනයට ඒක ලොකු බරක් වෙනවා. මේ පුරුද්ද දිගටම කළොත් ඔබ ඊටමත් ඉක්මනින් දියවැඩියා රෝගියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ විතරක් නෙවෙයි රැට බඩ පිරෙන්න කාලා විනාඩි කිහිපයකින් නිදා ගන්න යන එකෙන් ඔබේ උදරයේ තියෙන අම්ල උගුරට ඒම. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් සහ ඇසිඩ් රිෆ්ලක්ස් තත්වයන් දරුණු වෙන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි වතුර. ඔබත් පිපාසය එනකම්ම වතුර බොන්නේ නැතුව ඉන්න කෙනෙක්ද? එහෙනම් මතක තබා ගන්න ඔබට පිපාසය දැනෙනවා කියන්නේ ඔබේ ශරීරය ඒ වෙනකොටත් විජලනය වෙලා උදව් විල්ලලා මොරදෙනවා කියන එකයි. වතුර අඩුවෙන් බොන එක ඔබේ වකුගඩු වලට දෙන ලොකුම වද හිංසාවක්. ඔබේ සිරුරේ තියෙන අපද්‍රව්‍ය පිට කරන්න ප්‍රමාණවත් තරම් වතුර නැති වුණාම ඒ අපද්‍රව්‍ය තැන්පත් වෙලා වකුගඩු වල ගල්, ඒ කියන්නේ කිඩ්නි ස්ටෝන්ස් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මලබද්ධය වගේ බඩවැල් ආශ්‍රිත රෝග රැසකටත් මේ එක පුංචි අතපසු කිරීම ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ නිසා පිපාසී එනකන් ඉන්නේ නැතුව දවස පුරා වතුර බොන්න පුරුදු වෙන්න. ඊටත් වඩා භයානකම දේ තමයි බ්ලූ ලයිට්. ඔබත් නිදාගන්න කලින් කාමරේ ලයිට් නිවලා අඳුරේ පැය ගණන් ෆෝන් එක බලන කෙනෙක්ද? එහෙනම් මේක හොඳින් අහගන්න. ඔබේ ෆෝන් එකෙන් නිකුත් කරන මේ නිල් ආලෝකය ඔබේ මොළයට දෙන්නේ වැරදි පණිවිඩයක්. ඒ ආලෝකය නිසා ඔබේ මොළය හිතන්නේ තවමත් එළිය තියෙනවා. ඒ නිසා නිදාගන්න වෙලාව නෙවෙයි කියලා. ප්‍රතිඵලය මොකද්ද? සිරුරේ ස්වභාවිකව නිපදවිය යුතු මෙලටෝනින් කියන නින්දට උපකාර වෙන හෝමෝනය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. ඔබ මේ කරන්නේ ඔබේ නින්ද ඝාතනය කරන එකයි. මේ පුරුද්ද දිගටම කළොත් ඇස්පෙනීම දුර්වල වීම විතරක් නෙවෙයි ඔබව මානසික ආතතිය, විෂාදය සහ අමතක වීමේ රෝගවලට ඊටමත් ඉක්මනින් ඇද දමන්න මේ පුංචි ස්ක්‍රීන් එකට පුරුවන්. මෙම ගැටලු මගහැරවා ගන්න සරල ක්‍රම. කෑම මේසයට වෙනම ලුණු බඳුනක් තැබීම අදම නතර කරන්න. ලුණු භාවිතය අඩු කරලා කෑමේ රස වැඩි කරන්න දෙහි, ඉඟුරු, සුදුලුණු හෝ ස්වභාවික කුළුබඩු වර්ග පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ප්‍රධාන කෑම වේලකට පැයකට කලින් හෝ කෑම කා පැයකට පසුව තේ පානය කරන්න. එවිට ඔබේ සිරුරට පෝෂණය උරා ගන්න බාධාවක් වෙන්නේ නැහැ. නිදා ගන්න අවම වශයෙන් පැය 2කට හෝ 3කට කලින් රෑ කෑම කන්න. කෑමින් පස්සේ කෙලින්ම නිදා ගන්න යන්නේ නැතුව විනාඩි 10ක් විතර ගේ ඇතුලේ ඇවිදින්න. ඒකෙන් ආහාර ජීර්ණය පහසු වෙනවා. නිදා ගන්න පැයකට කලින් ෆෝන් එක පැත්තකින් තියන්න. අනිවාර්යෙන්ම ෆෝන් එකේ තියෙන බ්ලූ ලයිට් ෆිල්ටර් හෝ නයිට් මෝඩ් එක සක්‍රිය කරලා තබා ගන්න. ඒකෙන් ඇස් වලට වෙන හානිය යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. පිපාසය එනකන් ඉන්න එපා. වතුර බොන්න හැම වෙලේම ඔබ පේන මානේ වතුර බෝතලයක් තබා ගන්න. උදේ අවදි වූ සැනින් වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න. ඒ ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අවදි කරන්න උදව් වෙනවා. අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔබ වෙනස් කරන්න යන එක පුරුද්දක් කමෙන්ට් එකේ දාන්න. ඔබේ ආදරණීයයන්ව දැනුවත් කරන්න මේ වීඩියෝ එක දැම්ම ෂෙයාර් කරන්න. මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. නිරෝගීව ඉන්න, සතුටින් ඉන්න.